Hi guys, ඉතින් ඔන්න අද අපි යන්නේ මගේ යාළුවන්ගේ challenge එකකට. ඉතින් මගේ යාළුවන්ගේ challenge එක තමයි මම අපේ පැත්තේ තියෙන හොල්මන් පරණ හොල්මන් බංගලාවක් ගෙදරක් තියෙනවා මං අන්නේ ගෙදරට යන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ යාළුවෝ මට දීපු හොල්මන් challenge එක. ඉතින් මට එහෙම යන්න බැරි වුණොත් මේ ඒගොල්ලෝ මාව ගෙදර තියලා තියෙන බිත්තර මේවේකින් නාවනවා. ඉතින් ඊට පස්සේ මම දැන් බිත්තර නාන්න බෑ චාටර්නේ ඉන්න මම දැන් කොමාරි ගේමක් දීලා යනවා. කියන්නේ මේක ටිකක් අමුතු බංගලාවක්. මේ යන්නර එක එක සද්ද ඇහෙනවලු ගින්දර වගේ ඒවා තියනවලු. එහෙම සීන් ගොඩක් වෙනවා. අනේ මන්ද ගයිස් කවාට පොල්ලක් වගේ එකක් ආවා. ඒ කියන්නේ මේ ගෙදර අදුන් එහෙම වේලෙන්න දාලා තියනවලු. කවුරුත් එහෙම නෑලු. ලයිට් තියනවලු. කිසිම දෙයක් හරියට දන්නේ නැහැ. අවුරුදු 20කට විතර කලින් තමයි මේ ගෙදර දාලා ගිහින් තින්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා පරණ අඹ කුණු වෙලා එක එක සීන් වෙච්ච පේන ඇති කොහොමද විශාල ගස් කියලා අවුරුදු 25කට 30කට කලින් වගේ දාලා ගිහුව බංගලාවක් කියලා තමයි කියන්නේ. කියන්නේ එකත් හරියටම ෂුවර් නැහැ. එක සද්ද ඇහෙනවා මට නම් බයයි. අපි යමු. ඉතින් අර මොකක්ද අර උන්චිල්ලා අර දැක්කා නේද මම ඕගොල්ලන්ට අර කිව්වා වගේ අර තින්නේ හොරාට දාපු කවුරු වේලෙන්න දානවත් දන්නේ නැහැ. ඒ ඇඳුම් වගේක් වේලෙන්න දාලා දෙන ඊට පස්සේ මේ පැත්තෙන් මේ උන්චිල්ලාවක් මේ වෙන අපිට හිතා ගන්න බෑ. ඒක පාට නම් කිසි මිනිස්සෙක් නෑ මිනිස් වාසයක් නෑ. පේන විදිහ කැලෑ වැවිලා විනාශ වෙච්ච පැත්තක් අපිට හිතා ගන්න බෑ. මොකද මේ පිහියවල් තියනවා මේ අඹ පරණ රෙදි කිසිම දෙයක් අපිට හිතා ගන්න බෑ. ඒ වතු ෆට්ට විදියට තියෙන කට්ටියක් ඉතින් අමුතු ශබ්දත් ඇහෙනවා අපිට. මේ පේනදී පරණ බංකු ලොකු විශාල දූරියංගස් ඒ වගේ මේ පරණ විදියට හැදිච්ච ගොඩක් දේවල් එක්ක තියෙන මහා අමුතුම පැත්තක්. ඉතින් විවිධ භයානක සද්ද ඇහෙනවා එක එක දේවල් එක්ක. කියන්නේ මම යාළුවන්ගේ challenge එකට ආවට දැන් නම් මට පට්ටම් විදියට හිතට පට්ට බයයි. ඉතින් දැන් කවුද හරි කිව්වේ මට එකකට හිතා ගන්න බෑ. මොකද්ද මේ අනේ මොකද්ද අනේ මොකද්ද ඉතින් ගයිස් මට නම් හිතා ගන්න බෑ. මම දෙක වහගන්න මට පට්ට බයයි. මොකද්ද දන්නේ නැහැ. ඒ සද්ද එක පෙල්ලිලා අයියෝ දුවන්න